විශ්වය යන කුමක්ද කියන එකට උත්තරයක් තියෙනවා. හැබැයි ඒකට ආලෝක වර්ෂ කොච්චරක් යන්න ඕනේද? කොච්චරක් දුර ගියාට පස්සේද මේක කෙලවර වෙන්නේ? පටන් ගත්තේ කොතනින්ද කියන එක ලෝතර බුදුරජාණන් වහන්සේටවත් උපමාවකින්වත් ඒක කියන්න බෑ. දන්නේ නෙමෙයි දන්නවා කියන්න බෑ. ඒ නිසා විශ්වය ගැන හොයන්න එපා. ඒක සංකීර්ණ වැඩි කියන අවවාදය ලෞතර බුදුරජාණන් වහන්සේ ලෝක සත්‍යයට දේශනා කළා. මොගලන් මහරහතන් වහන්සේ විශ්වයේ කෙරවල හොයන්න ගියා කියලා අටුවාවල් වල සමහර තැන්වල සඳහන් වෙලා තියෙනවා. හැබැයි උන්වහන්සේ මම විශ්වයේ කෙරවල තමයි හොයන්න යන්නේ. එතනින් යාට මගේ වෙන කිසිම යටි අරමුණක් නැහැ කියලා කොතනවත් සඳහන් කරලා නැහැ. හේතුව එච්චර 이르දිවත් ප්‍රඥා අධික රාතන් වහන්සේ නමකට 이르දියක් නිකම් පිටන්නේ නැහැ. 이르දියක් කියන්නේ විද්‍යාවක්. එතකොට මේ විද්‍යාව මනාකොට තේරුම් ගත්ත උත්තමයෙකුට තමයි ඒ 이르දිය පිටන්නේ. එතකොට මේ ප්‍රඥාව මනාකොට පිටලා. එතකොට මහා ප්‍රඥාවන්තයෙක් තමයි 이르දි වලින් අග්‍ර කියලා කියන්නේ. එතකොට උන්වහන්සේට තේරෙන්නේ නැද්ද මේකේ කෙරවලක් නැහැ කියන එක? හොයන්න බෑ කියන එක. මම මේක කෙරවල හොයන්න ගියොත් මගේ ආයුෂ ඉවර වෙලා. ආයුෂ ඉවර වෙලා මම මගදී පිරිනිවන් පානවා. ඇයි උන්වහන්සේට ගෝචර වුනේ නැද්ද? ගෝචර වුණා. එහෙනම් මේ තීරණය ගත්තේ ඇයි? එහෙනම් මොකද්ද? උන්වහන්සේ තුළ තව මොකද්ද එකක් තිබිලා තියෙනවා. මේ විශ්වයේ කෙරවලට චෛතසිකයක් යවලා තමන් 이르දියෙන් ඒ චෛතසිකය ඔස්සේ යනකොට ඇස්පිල්ලංගාන තප්පරෙන් දෙකෙන් පංගුවට සතපුම් කොච්චර දුර යන්න පුළුවන්ද? ඒකට සාපේක්ෂව මේ චිත්ත වීතිය ගිහිල්ලා ඒ චිත්ත වීතිය හැම එකකම ග්‍රාලෝක ධාතු අණු දූවිලි තරංග ස්පර්ශ වෙනවා. ඇට්‍රැක්ටිව් වුණා, රිපල්සිව් වුණා. විසිරලා ගිහලා එනකොට අර වැදිලා එනකොට දැන් තෙල් පිරිමැද මැද ඉන්නකොට පොඩි ළමයාගේ ඔළුව අත ගැව්වම ඔළුවේ තෙල් සුවඳ එනවනේ. එහෙනම් මේ තරංගය උන්වහන්සේ විසිරුවලා ඒ තරංගය ඔස්සේ ගමන් කරනකොට ඒ තරංගයේ පීඩනය වැඩි වෙනවා. වැඩි වෙනකොට ඒ තරංගي තවත් වේග ආලෝක වර්ෂ ගණන් මේක යනවා තරංගي. උන්වහන්සේ තල්ලු කරගෙන යනවා ඒ තරංගي. ඒක කොහොමද කියලා කිව්වොත් යම්කිසි වස්තුවක් මෙතන ඉඳලා තල්ලු කරනවට වඩා තල්ලු කරගෙන දිව්වොත් අර යන වේගය වැඩිනේ. දැන් උන්වහන්සේ මේ වගේ ටෙක්නික් එකක් තාක්ෂණයක් වෙන්න ඇති පාවිච්චි කරන්න හදන්නේ. තරංගයක් මෙහෙම තියලා විසිරුණාට වඩා තරංගයේ විසිරුලා ඒ තරංග ඔස්සේ තමන් ගමන් කෙරුවොත් මෙතන ඉඳලා යන්නේ යන වේගයට සාපේක්ෂව ඒකේ ගුණය 100න් 10 දෙකේ බලයෙන් 100 දෙකේ බලයෙන් 10 බලයෙන් ඒ විතර බල වලින් වැඩි වෙනවා අරක. එහෙම යනකොට උන්වහන්සේට දැනෙනවා මේ තරංගය ග්‍රහයන්ගෙන් ස්පර්ශ වෙනවා. ග්‍රහයන්ගේ වලලු වල ස්පර්ශ වෙනවා. අණු වල ස්පර්ශ පාසාන කුට්ටි මේ හැම එකකින් ස්පර්ශ වෙන හැම එකක්ම අර තරංගේ ලින්ක් වෙලා තියෙන නිසා Tamanට දැනෙනවා තාම ස්පර්ශ වෙනවා. ස්පර්ශ වෙන්නේ නැති වෙනකොට කෙරවලට ගියා. එහෙනම් චිත්ත වීතිය ගියා. Taman ගියේ නැහැ. Taman ආපස්සට ගියා ආපහු පොළොට ආවා. උන්වහන්සේ දන්නවා ආලෝක වර්ෂ මෙච්චරක් එක දිගට ගමන් කරුවොත් මෙතනින් පස්සේ විශ්වය ඉවරයි කියලා. දැන් මේ උත්තරේ දෙන්න හදනවා වෙන්න බැරිද? ඊනම් මේ චිත්ත වීතිය හැම අංශුවක්ම ස්පර්ශ කරගෙන යන නිසා ස්පර්ශ නොවන තැන තමයි විශ්වය කෙරවල. ඔයන්න පුළුවන්. ඒ ප්‍රඥාවට එහෙම ගෝචර නොවුනා වෙන්න බැරි නැද්ද? ඉච්ඡර ප්‍රඥාවක් තියෙන කෙනෙකුට ඒ තරම් ශ්‍රේෂ්ඨ උත්තමේ ඔයන්න බැරි දෙයක් ඔයන්න ගියයි. එහෙනම් ඔයන ක්‍රමයක් මොනවාරි ගෝචර වෙලා